උනි සතහට බුදු හිමි වැඩි නිවන් සේම අසරණ මිනිසුන්ට දුක දුරු කර පවන් සේම හිමි බුද්ධෝත්පාද දෙව්ලොව සිට අරන් ආව කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර ඉදිවුණ මහ පන්සල් පඳින්න වැලන කැඩී ගිය මුතු උන්බුදු බණ නොදන්න සසරේ දුක නිවෙන්න සවුසත වෙත මිදෙන්න හිමියනි බුදු බණ ටික ඔය විදිහට බෙදා දෙන්න හිමියනි බුදු බණ ටික ඔය විදිහට බෙදා දෙන්න කම්පා වූ අය ඇත අතලෝ බන නොදන්න ඒ දුක් කඳ නිවෙන්න නිවෙනා මග කියන්න කළ ඇරයුම සදහට ඔබේ දෝතින් බාර ගන්න හිමියනි බුදු බණ ටික ඔය විදිහට බෙදා දෙන්න හිමියනි බුදු බණ ටික ඔය විදිහට බෙදා දෙන්න යලි මතු උනි සතහට බුදු හිමි වැඩි නිවන් සේම අසරණ මිනිසුන්ට දුක දුරු කර පවන් සේම හිමි බුද්ධෝත්පාද දෙව්ලොව සිට අරන් ආව කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර කෙටි මග මෙයයි සබඳ නිවන් යන්න හොඳම පාර අවසරයි ආර්යයන් වහන්සේ පාද නමස්කාර කරමි ඔබ වහන්සේගේ සුපුරුදු විදිහට අදත් භාමාර අපේ දූල පුතාලගේ දහම් පැය. ඉතින් දුවේ පුතේ අද දවසේ දූල පුතාලට පුළුවන් අපේ බුද්ධෝත්පාදෝ දහම් මණ්ඩපයට සම්බන්ධ වෙලා නැන්දලත් එක්ක දූල පුතාලා අද දවසේ ගෙවපු ජීවිතයේ අත්දැකීම් දුක හිතෙන සිදුවීම් සතුට හිතෙන සිදුවීම් මේ ඕනේ එකක් හරහා දුවේ පුතේ අපි පුංචියට මේ ලෝකේ සත්‍ය මොකක්ද කියලා කතා කරනවා නේද? එතකොට දුල පුතාලේ මුණ දෙන අත්දැකීම් ඒ දේවල් වලින් පුළුවන් අපිට මේ සත්‍ය මොකක්ද කියලා පොඩ්ඩක් පාද ගන්න නේද? එතකොට මොකද්ද පුතේ මේ සත්‍ය කියලා කියන්නේ? දැනටමත් අපේ දුල පුතාලා දන්නවා. මේ මම හැදෙන සත්‍ය මම කියලා කෙනෙක් ඉන්නවනේ නේද? පුංචි කාලේ ඉඳන්ම මේ පේන හැම එකකටම අපිට ඇහෙන හැම දෙයකටම දැනෙන හැම දෙයකටම අපි මම කියලා දාගෙන තමයි කතා කරන්නේ. එහෙම නේද? එතකොට දුවේ පුතේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම බාරගන්නේ මට වුණා කියලා හිතාගෙන. දේවල් අහිමි වෙනකොට අඬා වැටෙන්නේ මට අහිමි වුණා කියලා හිතාගෙන. එහෙම නේද? ලෙඩ වෙනකොට මමයි ලෙඩ වුනේ. දුක හිතෙන්නේ මට. සතුට හිතෙන්නේ මට. එතකොට මේ මම නැති තැනක් නෑ නේද පුතේ? නේද? කහක් කොළක් දැක්කත් මට තමයි පේන්නේ. එතකොට කොහෙද මේ මම ඉන්නේ පුතේ? හැම තැනකම මම කියලා මේ අපි පුංචි කාලේ ඉඳන් බලවත් කරනවනේ.
මම කියලා කෙනෙක්ව නේද? අපි එතකොට සත්‍ය දහම කියලා කතා කරන්නේ මේ මම හැදෙන හැටි. අර පුංචි කාලේ ඉඳන් අපේ තරුණ අය මේ වෙනකම් බලවත් කරපු ඒ මම හැදෙන හැටි තමයි අපි මේ සත්‍ය දහම කියලා කතා කරන්නේ. නේද? මම හැදෙන හැටි දැනගන්නවා කියන්නේ සිතුවිලි හැදෙන හැටි ඔබ දැනගන්නවා කියලා කියන්නේ ඇත්තටම සත්‍ය දහම ඇහුණා ඔබට නේද? ඔබ දන්නවා එතකොට මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් අපේ ආයතන ටික ලෝකයේ අල්ලන අපි ළඟ තියෙන අපේ නිෂ්පාදනාගාර ටික මේ හරහා තමයි අපි අපේ සිතුවිලි ලෝකය හදාගන්නේ. එහෙම නේද දුවේ පුතේ? ඉතින් එතකොට අපි එන්නේ සිතුවිලි ලෝකයේත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. බලන්නකෝ එහෙම නෙමෙයිද කියලා. දැන් මේ බොහොම අපූර්ව හැන්දෑයාමේ දුල පුතාලා එළියට ඇවිල්ලා නම් පොඩ්ඩක් ඉන්නේ. හුලං වැඩි වැඩි මේ නිසංසල පරිසරයේ ඉඳගෙන අපි කතා බහ කරනකොට දුවේ පුතේ නැන්ද කිව්වොත් දැන් යාළුවෙක් මතක් වෙන්නේ නැද්ද? නේද? චිත්ත රූපයක්ම වෙනවා නේද යාළුවා ගැන? එතකොට සිතුවිලි ලෝකයක් යාළුවා ගැන මේ වෙලාවේ එනවා නේද පුතේ? අම්මා ගැන මතක් වෙනවා, තාත්තා ගැන, ඉස්කෝලේ ගැන, අරින සිදුවීමක් ගැන, දුක හිතෙන සතුට හිතෙන සිදුවීම් ගැන මේ වෙලාවේ චිත්ත රූප මතක් කර කර නේද අපිට මව බලන්න බැරිද? දුක හිතන්න බැරිද? සතුට හිතන්න බැරිද? නේද? ඉතින් මේ හැම එකකටම මට වුණා කියලා නේද පුතේ දාගෙන ඉන්නේ. එහෙම නේද? බලන්නකෝ අපි හැමදාම පෙන්නලා දෙනවනේ මේ ගස් කොළන් ගැන මේ වෙලාවෙත් මේ මද උලඟට ගස් කොළන් හෙලවෙනවා නේද? උලඟ ටිකක් තද වෙනවා නම් සමහර වෙලාවට අර කහපාට වෙච්ච කොළ ගිලිහිලා වැටෙනවා පුතේ. නේද? අවුව සැරට කොළ ගෙඩි අර පැහෙන්න කලින්ම වගේ පිපෙන්න කලින්ම වගේ ගිලිහිලා වැටෙනවා. නේද? අනිත් දළු අතු කොළ එහෙම මේ වෙලාවේ මද හුළඟට හෙලවෙනවා. පුතේ මේ ඔක්කොම කරන්නේ මමෙක්ද එතකොට? ගහට මමෙක් ඉන්නවද? ගහට මමෙක් නෑනේ. දැන් ගහ අපි නම් කියයි මේ මගේ කොළ ටික ඔක්කොම හැලෙනවනේ. නේද? මගේ ගෙඩි මල් හැලෙනවනේ. මේ හුළඟට හෙලවිලා මේ කොළවලට හරි වෙහෙසයිනේ. එහෙම කියයි නේද ගහ? එතකොට බලන්න පුතේ මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? ඇත්තටම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නේද? ගහ පුංචි පැල ගහ පොඩ පොඩ ලොකු වෙනවා. ගහ ලොකුවට වැඩෙනවා. කොළ අතු මල් ගෙඩි මේ හැම දෙයක්ම මේ ගහේ හට ගන්නවා. ගෙඩි ඉදිලා වැටෙනවා. අර ලොකු ගහේ අතු වැටිලම සමහර වෙලාවට පුතේ පොඩි පැලගස් මැරිලා යනවා. නේද? එක එක ලෙඩ රෝග ඇවිල්ලා ගහ ලෙඩ වෙනවා. එතකොට මේ අපිට සිද්ධ වෙන දේවල්ම අපිට සිද්ධ වෙන අපි තුල සිද්ධ වෙන ක්‍රියාවලියම නේද පුතේ මේ ගහ තුල සිද්ධ වෙන්නේ. එහෙම නේද? එතකොට ගහට මමෙක් නැති නිසා ගහ මේ එකිනෙකට කියන්නේ නැහැ. මට වුණා මමයි කළේ මගේ නේද? ඒ කිසි දෙයක් ගහ කියන්නේ නැහැ. ඒ වුණාට අපි බලන්නකෝ ඕගොල්ලන් මේ වෙලාවේ ඔය හැම එකම හිතලද කරන්නේ. එහෙට මෙහෙට ඇවිදිනවා, වතුර ටිකක් බොනවා, නේද තියෙන මොනවා හරි පොඩ්ඩක් බලනවා, කුස්සියට එබිලා බලනවා වෙන්න පුළුවන්. ෆෝන් එක එහෙට මෙහෙට මාරු කරනවා, මොනවා හරි දෙයක් තව කරන්න හිතාගෙන එළියට යනවා. මේ හැම එකම පුතේ එකිනෙක හිතලද කරන්නේ. නේද වාඩි වෙලා ඉන්නකොට කොහේ හරි අතක් පයක් පොඩ්ඩක් කසනවා.
ඈ කකුල් මාරු කරනවා අතේ මොන හරි තියනවා නම් එහෙට මෙහෙට ඒ දේ හුවමාරු කරනවා. දැන් මේ ඔක්කොම හිතලාද කරන්නේ නේද? මේ එකක්වත් හිතලා නෙවෙයිනේ කරන්නේ. වතුර ටිකක් බොන්න හිතුණා නැගිට්ටා. ඒ අදාළ තැනට ගියා වතුර වීදුරුව බිව්වා. මේ ඔක්කොම එකිනෙකට හිත හිත කරාද පුතේ නේද? එහෙම නෙවෙයි නේද? එනකොට අපි අලවනවා හැම එකටම මේ මම කරන්නේ නේද? මමයි වතුර බොන්නේ. එහෙම නේද? හැම තැනකම අර මම කියන කෙනාව අලව තමයි අපි කතා කරන්නේ. ඒ වුණාට අර ගහතුල සිද්ධ වෙන ක්‍රියාවලියම නේද තුය පුතේ අපි තුලත් සිද්ධ වෙන්නේ. නේද? කැම ටික කාපුවාම ඒ කැම ටික දිරවන ක්‍රියාවලිය අපි දුවල පුතාලා හිතලා කරාද? එහෙම නෙවෙයි නේද? කැම කන්න හිතුණා කැම ටික කෑවා. එතකොට බලන්නකෝ ඒ ක්‍රියාවලිය ඉබේ සිද්ධ වෙනවනේ දුවේ පුතේ. එහෙම නේද? එතකොට අපේ දුවල පුතාලට දැන් තේරෙනවා ඇති අපි හැමදාම දුවල පුතාලත් එක්ක මේ වගේ සත්‍යයන් ගැන කතා කරනවා. මේ හැම එකක්ම දුවේ පුතේ මේ හැම තැනකටම මම මගේ කියලා දාගෙන තියෙන්නේ අපි දෘෂ්ටියක් පුතේ. එතකොට මේ දෘෂ්ටිය ඒ කියන්නේ අපි ඇත්තයි කියලා හිතාගෙන එල්ලිලා ඉන්න සිතුවිල්ල. ආනේ සිතුවිල්ල ඇත්තක් නෙවෙයි කියලා දකින්න පුළුවන් විදිහට තුල පුතාලට සකස් කිරීමකුයි සිද්ධ වෙන්නේ නේද? එතකොට පුතේ ඇත්තටම මේ පුංචි පුංචි සත්‍යයන් වුණාට ඒවා මහා ගැඹීරයි අත්දකින්නකොට ඒ නිසා අපේ දොළ පුතාලට ඒ සත්‍ය දරා ගන්න නම් පුතේ අපි පුංචි පුංචි දේවල් මේ විදිහට කියන වගේ සත්‍ය දරා ගන්න නම් දොළ පුතාලා ඊට සකස් වෙන්න ඕනේ නේද? මේ ඇත්ත දේවල් දොළ පුතාලා තුලින්ම මෙනෙහි කරලා ඒව සාන්දිටික වෙන්න ඕන නේද? ඉතින් දුවේ පුතේ අපිත් නැන්දලා මාමලා වගේ ලොකු වෙනකොට ඒ රැකියාවල් වලට යනවා ඒ විදිහටම කටයුතු කරනවා නේද? දරා ගන්න බැරි තරම් දුක් වේදනා එනවා අපිට. අසුර සැනින් අපි හිතන්නේ නැති විදියට අපි අතින් දේවල් ගිලිහිලා දන්නේම නැතුව අපි දුක් විඳිනවා නේද? මේ වෙද්දිත් එහෙමයි. පොඩි පොඩි දේවල් වලට හරිය හැමතිස්සෙම අපි සිතුවිල්ලකින් දුක් විඳිනවා පුතේ. එහෙම නේද? අපේ තරුණ අය විශේෂයෙන් මේ ගැන හෝ අත්දැකීම් තියෙනවා ඇති. ඉතින් ඔබ තවදුරටත් දන්නේ නැත්නම් මේ ඔබ තුලම සකස් වෙන ඔබේම මායාලෝකයට ඔබ රැවටිලා මම මගේ කියලා හැම එකටම ගම් එක වගේ අලවගෙන ඔබ දුක් විඳින බව ඔබ දන්නේ නැත්නම් ඔබ කොහොමද ඒ දුකෙන් මිදෙන්නේ නේද? ඔබ කොහොමද ඒ දුකෙන් මිදෙන්නේ? ඉතින් හැම කෙනාටම මේ නැන්දලා මාමලාට වගේම අපේ තරුණ දූල පුතාලටත් අපේ පාසල් යන වයසේ දූල පුතාලා හැම කෙනාටම ඒ දුකෙන් මිදෙන්න තමයි බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ මේ දහම් මණ්ඩප සකස් කරලා දීලා තියෙන්නේ නේද? වටිනා මාණිකයක් තමයි පුතේ ඔය අතට දෙන්නේ. ඉතින් දූල පුතාලා අර අන්ධයෝ වගේ නම් ඉන්නේ නේද? අර කියනවානේ කියමනකට අපි මැණික් ගලේ පය හැපුණට කන අවුලලා ගනීද නේද? සත්‍ය දහම කොයිතරම් ඔබේ කන වැකුණත් ඔබට ඇහෙන්නේ නෑනේ. එහෙම නේද? ඉතින් දැන් මේ නැන්දල මාමලා බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ උපදෙස් වලට අනුව දුවල පුතාලට පොඩ පෙන්නලා දෙන්න හදන්නේ පුතේ ඒ දුකෙන් මිදෙන මගමයි. එහෙමයි. ඉතින් බලන්නකෝ දැන් අපි හිතමුකෝ අපි දුවල පුතාලගේ යාළුවෙක් නිදාගෙන ඉන්නවා. නේද? හොඳට හීනයක් බල බල නිදාගෙන ඉන්නවා. එතකොට දැන් අපේ දුවෙක් හරි පුතෙක් හරි අවදියෙන් තමයි ඉන්නේ. දැන් දකින්නවා යාළුවා නිදාගෙන හීනෙන් මොනවද කියවනවා. hina වෙනවා, අඬනවා, තුප් වෙනවා.
මේ හැමදේම අපේ අවදියෙන් ඉන්න මේ දුවට හරි පුතාට හරි පේනවා. නේද? අපි එතකොට කියනවා යාළුවේ අඬන්න එපා ඔයා ඔය හීනයක් දකින්නේ. නේද? එහෙම කියනවා. ඔය හීනයක් දකින්නේ. ආයි කියනවා පුතේ ඔය හීනයක් දකින්නේ යාළුවේ. නේද? එහෙම කියනවා. නිදාගෙන ඉන්න යාළුවාට ඕක ඇහෙනවද පුතේ? නේද? එයා අවදියෙන් නෙවෙයිනේ ඉන්නේ. එයා නිදාගෙන ඉන්නේ. නිදාගෙන ඉන්නකොට එයාට ඒ හීනේ ඇත්තයිනේ. ඉතින් එයා දුක් වෙනවා, අඬනවා. නේද? වැළපෙනවා. අනේ වගේ තමයි එතකොට මේ ලෝකය ඇත්ත කරගෙන දුක් විඳින අපේ තරුණ අය නේද? ඔබ හීනේ යන්නේ දකින්නේ. ඔබ නිින්දෙන් ඉන්න නිසා එක විදිහට ඔබට කතා කරලා මේ තට්ටු කරලා කියනවා ඔබ මේ හීනයක් දකින්නේ කියලා. ඔබට ඇහෙන්නේ නැහැ නේද? අනේ වගේ මේ සත්‍ය දහම කෙනෙකුට ඇහෙන්න කොයිතරම්නම් විදියවල් වලට කොයිතරම්නම් එක විදිවලට අපේ ආර්යයන් වහන්සේ මේ දහම පැහැදිලි කරනවාද නේද? නිදාගෙන ඉන්න අයව හැරවන්න නේද? ඔබ මේ දකින්නේ හීනයක්නේ. හීනයක්නේ ඔබ අඬන්නේ. ඔය මැරෙන්න හදන්නේ දුක් වෙන්නේ. ඔබ මේ හීනයන්නේ දකින්නේ නේද? එක විදියට තට්ටු කරනවා. හීනෙන් අවදි වෙන්න. එහෙනම් අපේ දොළ පුතාලටත් ඒ විදියමයි. හීනෙන් අවදි වෙන්න ඕන පුතේ. හීනෙන් අවදි වෙච්ච කෙනාට විතරයි එයා ඉන්නේ හීනේ බව දන්නේ. නේද? හීනෙක හිටියත් එයා දන්නවා මේ හීනයක් දකින්න බව. එයා අවදි වෙලා ඉන්නේ. අපිට මේ ඇහෙන, පෙනෙන, දැනෙන දේවලුත් පුතේ ඒ හීනයක් ඇතුළෙම තමයි සිද්ධ වෙන්නේ. නේද? එතකොට අපි මේ දේවල් නවත්තන්න හදනවද? අවදියෙන් ඉන්න කෙනාට මේ මොන දේවල් පෙනුනත්, ඇහුනත්, දැනුනත් එයාට ගින්නක් නෑනේ පුතේ. නේද? වෙනදා වගේ පුංචි දෙයටත් කිනි අරගෙන, කේන්ති අරගෙන ජීවිතේ දාලා යන්න දේවල් මේ මැටීරියල් වර්ල්ඩ් එකේ නැහැනේ. නේද? ද්‍රව්‍යමය ලෝකේ එහෙම එකක් නෑනේ. අවදියෙන් නම් ඔබ ඉන්නේ. ඇත්තටම අපේ දුවලා පුතාලා මේ වෙනකොටත් අත්දකිනවා. මේ අපි සිතුවිල්ලකින් තමයි ලෝකයේ හැම දෙයක්ම මේ රස කර කර දුවන්නේ. සිතුවිල්ල ඇත්තක්ද පුතේ? ඒ වෙලට මැවෙනවනේ. එහෙම නේද? මේ වේගයකට අහුවෙච්ච සිතුවිලි ඇත්තක්ද? ඉතින් දුවලා පුතාලට දුකෙන් මිදෙන මඟ නම් පාරවල් දෙකක් නෑ පුතේ. බුදුන් වහන්සේ දේශනා කරන තැනින්ම ආර්යයන් වහන්සේ ඒ දහම මතු කරලා දෙනවා අපිට. නේද? පාරවල් දෙකක් නෑ. එකම මගයි තියෙන්නේ. දුකෙන් මිදෙන්න නම් අනිවාර්යයෙන්ම දුවලා පුතාලට මේ ලෝකය හැදෙන හැටි, ඔබ තුල මේ ලෝකය සකස් වෙන හැටි අත්දකින්නම වෙනවා. නේද? එහෙනම් මේ සත්‍යයට තෙමෙන්නම වෙනවා. මේ වීලි කතරට වැහි බිඳක් වැටෙනවා වගේ දුවේ පුතේ මේ සත්‍ය දහම ඔයාලා තුලට උරා ගන්නම වෙනවා. ඒ නිසා අපි සත්‍යම කතා කරමු. ඔයාලට ඕනම ප්‍රශ්නයක් මේ දහම් මණ්ඩපයට ඇවිල්ලා අහන්න පුළුවන්. නේද? මොන දේවල් ඇහුවත් ඒ හැම තැනකම ඒ අහන හැම කාරණාවකම සත්‍ය තැවරිලා තියෙනවා නම් වටිනවා. නේද? මේ ලෝකයේ තලු මර තවදුරටත් දුවන්න නෙවෙයි දුවේ පුතේ. මේ සත්‍ය දැනගෙන හරි පාරේ ගමන් කරන්න ඕන කරන ඒ සත්‍ය තැවරීම තමයි දුවල පුතාලට මේ දහම් මණ්ඩපයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් අද දවසේත් හැමදෙනාටම අවස්ථාව තියෙනවා අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. හරි වැරද්ද අහන්න පුළුවන්. නේද? අපි මේ සුන්දර හැන්දෑවේ සුන්දර සාකච්ඡාවක් කරමු පුතේ. නේද? එළියට ඇවිල්ලා නම් ඉන්නේ කුරුල්ලෝ සින්දු කියනවා, කෑ ගහනවා, කෑම හොයාගෙන යනවා. නේද? වඳුරු රංචු පිටින් ඇවිල්ලා ඉන්නවා ඇති. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් මේ ගස් කොළන් එක්ක
තියෙන ඒ සුන්දර කතාබහ මේ හැම එකක්ම දුවේ පුතේ ඒ සත්‍ය මතු කරගන්නම හේතු වෙනවා. නේද? නිසභාදාමේ ක්‍රියාකාරීත්වය. එහෙමයි. අද අපේ උමංගනාතුව සම්බන්ධ වෙලා ඉන්නවා. තෙරුවන් සරණයි පුතේ. එහෙමයි ටීචර්. තෙරුවන් සරණයි ආරණ්‍යස පාද නමස්කාර වේවා. තෙරුවන් සරණයි ටීචර්. අපේ අයියලා අක්කලා මම ගෙනල්ලා හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් අද වෙනදා වගේම හොඳට පායපු උලන් හමන තවත් එක දවසක් තමයි. ඉතින් ඇත්තටම දැන් මේ මම ඉන්න තැන ඉඳලා අහස ක්ලාස් කොලම් බලාගෙන ඉද්දි දැන් මට මේ පේති කියන්නේ දැන් මට මෙතන ගස් වටේට අහස මැදට වගේ එහෙම තමයි පේන්නේ. ඉතින් ඔතකොට දැන් ඇත්තටම මම මේ පරිසරය දිහා බලාගෙන චිත්‍රයක් ඇන්දොත් ඒ කියන්නේ දැන් මේ ගස් කොළන් මේ අහස මේවා දිහා ඒ කියන්නේ මම මේ වගේ චිත්‍රයක් ඇන්දොත් එතකොට ඇත්තටම ඒ අඳින චිත්‍රනේ ඒ කියන්නේ දැන් මම දැන් මේ ගස් කොළන් දිහා බලලා පස්සේ අහසේ වල්මකුල් තියෙන විදිහ මේවා බලලා හිතලා මං අඳිනවා වෙනම චිත්‍රයක්. ඊට පස්සේ මං ඒ චිත්‍රය බැලුවාම එතකොට ඇත්තටම අර මං දැක්ක පරිසරය තමයි චිත්‍රේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ කියන්නේ එතකොට අර මම දැක්ක පරිසරයමයි ඒ කොලෙත් තියෙන්නේ. එතකොට දැන් අර අපේ චූටි නංගිලා මල්ලිලා සම්බන්ධ වෙද්දි අර එයාලා අඳින චිත්‍ර තියෙනවා. එතකොට අර එයාලා අඳිනවා නේද එක එක කුරුල්ලෝ ඊට පස්සේ පන්සල් අඳිනවා එයාලගේ පවුල අඳිනවා. ඉතින් එයාලා එහෙම අඳින්නේ අර එයාලට පේන දේවල් එක්ක නෙමෙයි. එතකොට එයාලට පේන දේවල් එක්ක එයාලට එයාලගේ මනසේ ඇදිච්ච දේ නේද එයාලා අර කොලේට අඳින්නේ. දැන් අර මං කිව්වේ මම පරිසරය දිහා බලාගෙන චිත්‍රයක් අඳිද්දි මේ පරිසරය දිහා මම බලන් ඉද්දි මගේ මනසට ඇඳෙන දේ නේද මං කොලයකට අඳින්නේ. ඒ වගේ නේද? ඒ කියන්නේ දැන් අර අපේ අර නංගිලා මල්ලිලා එහෙම එයාලා දැන් ඔය පන්සලේ බෝගස් එහෙම අඳිනවා. ලොකුවට ලොකු පොළ පාට ඒ විදිහට අර අඳින චිත්‍ර තියෙන්නේ. ඉතින් ඇත්තටම එයාලා ඒ බෝගහ එයාලට හිතේ මැවෙනවා නේද? මෙහෙම පාට දැම්මොත් මේක මෙහෙම හොඳයි කියලා. එතකොට ඇත්තටම බලන්නකො අපි මේ අපේ ඇහැට පේන ඒ කියන්නේ දැන් අපි මේ අපේ ඇහැට පේන දේවල් අපි මේ මනසින් අපි මවාගෙන අපි ඒක කොලයකට අඳිනවනේ. ඉතින් ඇත්තටම අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපි ඔය කියන්නේ අපි මේ අනාගතය සැලසුම් කරනවා කියලා එහෙම මේ කරන්නේ අර තමන් දැක්ක ඇහිච්ච නැත්නම් මේ දකින්න තියෙන දේවල් මනසට දාගෙන මනසින් ගොඩනගා ගන්න දේ මනසට මේ ඇඳිච්ච දේ ඊට පස්සේ අපි ඒක කියන්නේ අපිට පේන දේවල් එක්ක ඇහෙන දේවල් එක්ක මේ දැනෙන මේ හැම දේවල් එක්කම මේ ඒවා අපි මේ මනසේ දාගෙන අපි ඒක අර කොලයක අඳින චිත්‍රය වගේ
අපි ඒක මේ අ, බලාපොරොත්තු වෙනවානේ. ඒ කියන්නේ අපි ඒක අ, ගොඩනගා ගන්නවා කියලා. ඊට පස්සේ එහෙම අපි ඊට පස්සේ අර වගේ අර අපේ මනසේ මැවිච්ච එක අපි හදා ගන්නවා කියලා මේ එක. ඉතින් ඇත්තටම මේ අපි අර අපේ ඇහැට පේන කනට ඇහෙන දේවල් වලින් ඇත්තටම අපිට ඇහැ විතරක් තිබ්බොත් ඒ කියන්නේ අපේ මේ එක ආයතනයක් විතරක් තිබ්බා අපිට අර වගේ ගොඩනගා ගන්න පුළුවන් නේද අපිට පේන දේවල් වලින්. අපිට කන විතරක් තිබ්බත් අපිට පුළුවන් නේද අපිට පේන දේවල් වලින් ඇහෙන දේවල් වලින් අපිට අර වගේ හදාගන්න. ඒ වගේ අපිට එක ආයතනයක් තිබ්බත් ආයතන දෙකක් තිබ්බත් ආයතන 10ක් තිබ්බත් අපිට ඒ එක එක ආයතන වලට පේන දැනෙන දේවල් එක්ක අපි ඇත්තටම අපිට ඕන නැගෙනව නේද සිතුවිලි ලෝකෙ. එතකොට අපිට මේ හදාගන්න මේ සිතුවිලිත් එක්ක නේද අපි ඇත්තටම අර වගේ අපි මවා ගන්න දේ නේද අපි ඊට පස්සේ ක්‍රියා කියන්නේ අපිට කියන්නේ මේ අපි මවා අපිට මේ හැන තියෙන දේවල් අපි මේ සිතුවිලි වලින් අපි මවා ගන්න දේ නේද අපේ ක්‍රියාකාරකම් විදිහට අපේ අපි සමාජයක් එක්ක අපේ අර ඒව එළියට එන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි දන්නව නේද මීමැස්සට තියෙන්නේ ඒ කියන්නේ මීමැස්සට 8 ආකාරයකට පේනවා කියලා. ඉතින් ඇත්තටම මීමැස්සට 8 ආකාරයකට පේන්නේ මීමැස්සගේ ඒ ඇහැ ගත්තාම එයාට එයාගේ ඒ පේන ඒ ආයතනේ පිහිටලා තියෙන්නේ එහෙම. එතකොට මේ මීමැස්සගේ මනසේ මවාගන්නේ එයා හදාගන්නේ වෙනම ලෝකයක් නේ. එතකොට එයා ඒ මවාගන්න ලෝකෙන් නේද එයාවේ පියාඹනේ ගිහිල්ලා කෑම හොයන්නේ මල් පැණි හොයන්නේ. එතකොට එයාට පේන දේවල් එක්ක එයා මනසේ මවාගත්ත දෙයක් එක්ක නේද එයා ඊට පස්සේ දැන් එයා අපිට පේන දේවල් විතරක් ඒ කියන්නේ අපිට දෙයක් පෙනුන පළියට ඇහුන පළියට අපිට කිසිම ක්‍රියාවක් වෙන්නේ නැහැ නේද ඇත්තටම. ඒ කියන්නේ දැන් අපිට දැන් මොන හරි දෙයක් පෙනුනොත් අපි ඇත්තටම සිතුවිල්ලක් ආවොත් විතරයි නේද අපිට දැන් අපි පරිසරය දැන් අපි අහස දිහා බලාගෙන ඉන්නවා. අහස දිහා බලාගෙන ඉද්දි අපිට එකපාරටම සිතුවිල්ලක් එනවා චිත්‍රයක් අඳින්න ඕන කියලා. එතකොට නේද අපිට චිත්‍රයක් අඳින්නේ. එතකොට නේද අපි චිත්‍රයක් අඳින්නේ. අන්න ඒ වගේ ඉතින් ඇත්තටම මේ මැස්සත් එයාට පේන මේවත් එක්ක එයාගේ මේ මැවිච්ච දේ අනුව තමයි එයා අර පියාඹන්න මල්පැණි හොයන්න යන්නේ. ඉතින් ඇත්තටම එතකොට අපිට මේ අපිට සස්තුන්ට මේ එයාලගේ ආයතන වලට දැනෙන දේවල් එක්ක ඒ කියන්නේ ආයතනය ක්‍රියාකාරී වෙන විදියට අර මනසේ ගොඩනැගුණු දෙයක් එක්ක නේද ඇත්තටම එතකොට අපේ මේ ක්‍රියාකාරකම් වෙන්නේ. එහෙම නේද රීජ? එහෙමයි පුතේ. ඔව් අපේ දුව කිව්වා වගේ කෙනෙකුට ආවේනික ලෝක නේද පුතේ. එතකොට අපි පුංචි කාලේ ඉඳන් ඒ දැනගත්තු දේවල් ටිකක් එක්කනේ අපේ ලෝකය හැදෙන්නේ. එහෙමයි පුතේ. එතකොට තමන්ටම ආවේනික ලෝකයක් තියෙනවා. තමන්ටම ඒ ආවේනික වෙච්ච ලෝකයේ කතාව හොඳටම දන්නේ තමන් තමයි. නේද? ඒ ඇත්ත වෙච්ච ලෝකයක්නේ. එතකොට
ඇලින තැන් යැටෙන තැන් තමන්ට දේවල් නැතුව බැරි වෙනවා කියලා කියන්නේ අපි අනේ හොඳින්ම දන්නේ තමන් තමයි. එතකොට අර දුව කිව්වා වගේ මේ ලෝකේ කෙනකෙනා බාරගන්න පුතේ එක එක විදිහට නෙමෙයිද තමන්ට ඇහැ සකස් වෙන විදිහට තමයි ඒ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එතකොට බලන්නකෝ අර දුව කිව්වා වගේ ආර්යයන් වහන්සේගේ ලස්සන පෙන්වා දීම්. මේ මැස්සට ඇටස් විදිහට නම් පේන්නේ. එතකොට ඒ ලෝකෙ බොරුවක් නෙවෙයිනේ නේද? දැන් අපේ ඇහි සකස් වෙන්නේ වර්ණ හතක්ම නෙවෙයි නම් සමහරවිට අපි රතු පාටට වෙන පාටක් කියලා හිතාගෙන තමයි මැරෙනකම්ම ඉන්නේ. එහෙම නැත්නම් අපි රතු පාට කණ්ණාඩි දෙකක් දාගත්තොත් ලෝකේ හැම එකම අපිට පේන්නේ රතු පාට විදිහටනේ. එතකොට පෙන්න කියන්නේ හැම එකටම ඒ රතු පාට තැවරුණු විදිහටයි කතා කරන්නේ. එයාගේ ලෝකේ. ඉතින් පුතේ අපි හිතනවා ඒ උනාට අපිට පේන විදිහට තමයි හැම කෙනාටම පේන්නේ. නේද? අපිට ඇහෙන විදිහටයි හැම කෙනාටම පේන්නේ. ඒ නිසා මට ඕන විදිහට මේ හැමෝම ඉන්න ඕනේ. මට ඕන විදිහට මේ දේවල් තියෙන්න ඕනේ. මට ඕන විදිහට දේවල් ලැබෙන්න ඕනේ. ඔය තරම් උඩ ගියපු මමට නේද? මමෙක්නේ දැන් මේ. එතකොට මේ මමයාට බෑනේ පුතේ දේවල් පුංචි දෙයක්වත් පාලනය කරගන්න. නේ චූටිම තැනින් අපි බලනකොට බලන්නකෝ අපි කැමතිම දේවල් සිද්ධ වෙනවද? නේද? පොඩක් වයසට යන එක නවත්ත ගන්න පුළුවන්ද? ලෙඩ හැදෙනවට කැමතිත් නෑනේ අපේ දුවල පුතාලා. පොඩක් නවත්ත ගන්නකෝ. ලෙඩ හැදෙන එක නේද? බෑනේ. සිතුවිලි එන එක, දුක හිතෙන එක නේද? කිසි දෙයක් පාලනය කරන්න බෑනේ අපිට. නේද? සබාදාම වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හේතු නිසා සිද්ධ වෙනවා. බලන්නකෝ පුතේ. ඒ හැම තැනකටම අපි දාගන්නවා මම කියලා. මම හැම එකම මම කරන්නේ. ඉතින් පුතේ මේ අපේ නොදන්න කමනේ. බුදුන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒකට නොදන්න කම. ඇත්ත දන්නේ නැහැ. නේද? අවිද්‍යාව. ඉතින් දුවල පුතාලට මේ වෙලාවේ එළියේ ඉඳන් ඉන්නේ. පේනවා ඇති හඳ ඇවිල්ලා තියෙනවා. නේද? හඳ පායලා. පුතේ මේ හඳ වලාකුළු වලට වැහුනහම හඳ එළියේ එන්නේ නෑ නේද? මේ ගස් කොළන් වලට පරිසරයේ බොහොම සෞම්‍ය විදියට හඳ එළියේ තැවරෙනවනේ පොඩ පොඩ රෑ වෙනකොට. හැබැයි වලාකුළු වලට වැහිලා ගියාම ඒ ආලෝකය තියෙනවද? ආන්නේ වගේ පුතේ මේ ඇත්ත දන්නේ නැත්තම් අර ආවරණය වෙච්ච හඳ වගේ තමයි. නේද? ඇත්ත දන්නේ නෑ. ඒ නිසා අර සෞම්‍ය ආලෝකය නැති වෙලා. නේද? ආලෝකය කියලා කිව්වේ මේ ඇත්ත දැනගන්න එක. ඇත්ත දැනගන්නකොට මේ ඇහෙන පෙනෙන දැනෙන එකම දෙයක්වත් දෙයක් වෙන්නේ නැහැ පුතේ. නේද? දෙයක් වෙන්නේ නැහැ කිව්වේ අර විදියට පිච්චි පිච්චි දුක් විඳින්නේ නැහැ. නේද? ඇත්ත ඇති සැටියෙන්ම දැනගන්නවා. නේද? ඇත්ත ඇති සැටියෙන්ම දැනගන්නවා කියන්නේ ආයි ඒකේ යථා ස්වභාවයනේ පුතේ. නේද? හිත මව ඒ කරපු විකාරයක් නෙවෙයි. තුල පුතාලට මේ සත්‍ය ඇහෙනකොට තමන්ගේ ආයතන වලින් ඒ විදගෙන යන නුවණ නේද දහම් කරුණු මෙනෙහි වෙනකොට ඒ විදගෙන යන නුවණට අහු වෙනවා මේ ඇත්තක් නේ කියන්නේ නේද ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ඒ ටික එකතු වෙලා මේ මනසේ හැදෙන සිතුවිලි මායාව සිතුවිලි තමයි ඔබ වෙහෙසටපත් කරන්නේ. සිතුවිලි තමයි ඔබ සංසාරේ කියලා මේ ඇදගෙන යන්නේ. කොහෙවත් තියෙන සංසාරයක් නෙවෙයිනේ දුවේ පුතේ. නේද? මෙතන මේ සකස් වෙන ධර්මතාවයක් නේ. නේද? අපි හිත අවබෝධ කරනවා කියලා එතකොට මේ ධර්මතාවය නේද පුතේ අවබෝධ කරන්නේ. නේද? ඉතින් වෙනදා වගේ පිච්චෙන ස්වභාවයක් නැහැ. ඒකෙන් මිදලා හරි අපූර්වට කටයුතු කරන සුන්දර දුවල පුතාලා තමයි අපේ මේ පුත්තෝත්පාදෝ දහම් මණ්ඩපයෙන් බිහි වෙන්නේ.
නේද? ඒක කවුරුත් කරනවනේ මේ දොළ පුතාලට සත්‍ය ඇහෙනකොට ඉබේම ඒ සුන්දර දරුවෝ තමයි වෙන්නේ. එහෙමයි. මම නන්දුවේ පදුකේ අපේ නංගිලා මල්ලිලා සම්බන්ධ වෙලා වගේ නේද? එහෙමයි ටීචර්. එහෙමයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි ටීචර්. එහෙමයි තෙරුවන් සරණයි. අපේ අදත් දොළ ඉන්නවා ටීචර් ළමයි පුතා. එහෙමයි. එහෙමයි පුතේ සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක. වීඩියෝ කොන් කරමු නේද මෙහෙණින් වහන්සේ? එහෙමයි. එහෙමයි තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි පුතේ. එහෙමයි. ඔහේ ඉන්නේ මල් ටික වගේ නේද? අද ඉන්නේ අපේ චුට්ටක් චූටි දුවල පුතාලා ටිකක් නේ. එහෙමයි. එහෙමයි. අද ගොඩක් කෑ ගහන්නේ නේද? එහෙමනේ? එහෙමයි. අද අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා එයාලත් එක්ක කතා කරන්න. දන්නවනේ කවුද කියලා? දන්නවද අපේ අක්කා කවුද කියලා? කෝ කිව්වේ නෑනේ කවුරු? දන්නේ ඔයාලත් එක්ක කතා කරන්න. උඹයන්ගේ නාකව දන්නේ නැද්ද? එහෙමයි. අද මොනවාද අපේ චූටි දුවලා මොනවාද කරේ ආරාමෙට ඇවිල්ලා අද මල් පහන් පූජා කරාද පුතේ? අර වෙනද වගේ පෙළියක් හැදිලා මල් අරගෙන අතට ගාතා කිය එහෙම ගිහිල්ලාද පූජා කරේ? එහෙමනේ? එහෙමයි. අර චූටි ගිරව් ටිකක් ඉන්නවනේ ඉස්සරහා. එහෙමයි. අර අහසක් ඉන්නවා පිටිපස්සේ. නේ? අර අහස කියලා නම තියෙන කෙනෙක් ඉන්නවනේ පිටිපස්සේ අර hina වෙලා ඉන්නේ. එහෙමයි. එහෙමයි පුතේ. සින්දුවක් කියනවාද ඉස්සෙල්ලාම? එහෙම නැත්නම් අන්ද කරපු මොකද්ද පුතේ? මේ මල්ලි මේ කොට කොට ෂර්ට් එක ඇඳලා ඉන්න මල්ලි නේද? එහෙමයි. ඒකනේ. අපේ පුතාගේ නම මොකද්ද? නම මොකද්ද පුතේ? ධනුෂ්ක පුතාගේ වසරේද ඉන්නේ? 2. අම්මෝ 2නේ. ලොකු අය කෙනෙන්නේ. පුතේ. එක වසරේ අයට ලොකු අය කෙනෙන්නේ ඔයා. ඒකනේ. ඒක තමයි. අද ඉස්සෙල්ලාම ආවේනේ. පුළුවන් වෙලාවට එනවනේ ආරාමෙට අපිත් එක්ක කතා කරන්න. පුතා මල් පූජා කරාද? ඔය අතේ මොකක්ද අනේ තියෙන්නේ? ඔරලෝසුව? මොකක්ද ඒකේ තියෙන්නේ? ඔයා වෙලාව බලන්න දන්නවද? වෙලාව බලන්න දන්නවද පුතා? කඩු තියෙන තැන කියන්න පුළුවන් නේ? කඩු තියෙන තැන කියන්න පුළුවන් නේ? කතා කරන්න තේසත් එක්ක. එහෙමයි අපි හැමීට කතා කරමු නේද?
එහෙමයි. එහෙනම් දැන් මල් පූජා කරලා එහෙම සතුටින් ඉන්නේ. අපි ඉස්සෙල්ලම සින්දුවක් කියමුද චූටි සින්දුව? ඕනේ. සතුටින් ඉන්න තවනේ. සින්දුවක් කියලෙමු එහෙනම් ඈ. එහෙමයි. කට්ටියත් එක්ක මතක. නැන්ද අපි සින්දුව කියන්නද? එහෙමයි. වැට. නැන්ද අපි සින්දුව නැන්ද අපි සින්දුව කියන්නද? එහෙමයි පුතේ. අන්නවලන් සඳරන්නටියම් සුදු සීත ගඟුල් ගලනා හඳ සෝකත උල් විවනා චන්දන පල්ලල පොහිල පුජරිත සංගීතයේ පැටලී සුන්දර මේවන් ගල්මුලියා සුයබ ආදර බස් කියනා අඬ දෙවිනේ කියනා අත්පසෙන්දුරු දෙපරක් බන්ධන ලියවැල් පැටලි ගොසිනි පුෂ්ප පිපීමක රන්ද ගලන්නේ මනදයේ හැපිලා මන වදලම් කන මණ්ඩපයේ මෙම බඳ බලයි තව පෙම්බර මාසාමි එරුවන් සරණයි. එහෙමයි. තෙරුවන් සරණයි පුතේ. නැන්ද අපි තව සින්දුවක් කියන්නද? ඔව් තව සින්දුවක් කියන්න කියමුකෝ බලන්න. එහෙමයි. දිනේෂ අනේ මන් නැන්ද අපි සිරිත් මල් දමෙන් කවියක් කියන්න. මං චිත්‍ර බලන්න. එහෙමයි පුතේ. සියලු යස විසිදුරට සායුරු නිසි මඟ පෙන්කොට බැරණු වියරුවනට සියලු තන් හිම වදිමි සිහිකොට නන්දේක තේරුම සියලු තා ඉසුරට සුදුසු මඟ ආදරයෙන් පෙන්නූ බබලන මණිකක් වූ පියාට හැම කල්ලිම මතක නොකර වඳිමු. නන්ද එකක් කියනවා. ගියත් ගම් රටවල ලැබෙන දුර්දශ මස දුකින් දරුවන් දරුකුස දකින දුරු මත ඇස කලන මව්වරු වෙසත් සැප ලෙස නැන්දේගේ තේරුම දසමස පිරුණු දුක් තුරුන් දරුවා කුසිතක් මත ඇයට පෙනෙන තුරු යහපත් මව්වරු ඒ සැපවත් සැලසිලා වෙසේ. එහෙමයි පුතේ. ඔව් අපේ දුවල පුතාලා කිසි කෙනෙක් ඇහෙනව නේද? එහෙමයි. එහෙමයි. ඔව් පුතේ දැන් අම්මයි අප්පච්චි ගැන තමයි කවි දෙකක් කිව්වේ නේ? එහෙම නේද? එහෙමයි. එහෙමයි. එතකොට ඔයාලා යාලට ආදරේ නේද? එහෙමයි. එහෙමයි. එතකොට පුතේ දැන් අම්මලා තාත්තලා මොන දේවල් කිව්වත් අපේ දුවල පුතාලා සමහර වෙලාවට ඒවා අහන්න කැමති නෑ වගේ එකකුත් තියෙනවනේ. එහෙමයි. වගේ නෙමෙයි. හැමතිස්සෙම කැමති නෑනේ. එහෙම නේද? ඔව්. එහෙමයි. මොකද පුතේ? එහෙම වෙන්නේ ඇයි? ඒ කියන ඒවා අපිට හරියන්නේ නෑ. එහෙමද? සෙල්ලම් කරන්න යාළුවොත් එක්ක යන්න එපා කියනවා.
ඒ වුණාට චුට්ටක් සෙල්ලම් කරන්න එන්න කියලා කියනවනේ. ඒ ටික මදි. ඊට පස්සේ බෙන්නට ගුටි දුන්නට මොනවා කරත් හොරෙන්ම දුවලා යනවා. එහෙමනේ? ඔව්. එතකොට පුතේ මේ වෙලාවේ දැන් අම්මයි තාත්තයි ළඟ නෑනේ නේ? මේ වෙලාවේ ළඟ නෑ. දැන් අම්මා ගැන තියෙන ආදරේ අම්මාගේ තියෙන හොඳ මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් නේද? එනව නේද මතක් කරාම අම්මෝ මැවෙනව නේද පුතේ හිතේ? එහෙමයි. යාළුවෝ වුණත් මේ වෙලාවේ මතක් කරපුවාම හිතේ මැවෙනව නේද පුතේ? ඒක තමයි. එතකොට දැන් අපි ඒ හිතේ මැවෙන එක්කෙනත් එක්ක නේද දුක් වෙන්නේ සතුටු වෙන්නේ? එහෙමනේ? බලන්න. දැන් යාළුවෙක් එක්ක ඉස්කෝලේදී සතුටු වෙච්ච එකක් එහෙම මතක් කරලා දැනුත් සතුටක් හිතට එනව නේද පුතේ එහෙම වුණාම? එතකොට අපි හැමතිස්සෙම සිතුවිල්ලක් එක්ක නේද පුතේ ඔය ගනුදෙනු කරන්නේ? අපි චූටි දුවට එහෙම හිතෙන්නේ නැද්ද? එහෙමයිනේ. ඉතින් එතකොට අපේ අම්මලා තාත්තලා අපිට හොඳ ළමයි වෙන්න කියලා දෙන සමහර දේවල් එහෙම නෙවෙයි කිය නේද? දුක් වෙවි අඬ එහෙම කරන එක හොඳ නෑ නේද පුතේ? ඒකනේ. ඒක තමයි. අපේ අක්කට පුළුවන් අපේ නංගිලත් එක්ක කතා කරන්න මොනවා හරි දෙයක්. අක්කට තියනද දෙයක් අපේ නංගිලා මල්ලිලාට කියන්න. බලමු අපේ අක්ක මොනවද කියන්නේ කියලා අපි චුට් නංගිලා මල්ලිලාට ගොඩක් දේවල් තියනවලු කියන්න. නංගිලා මල්ලිලාට හොඳ අය වෙන්න නේද? ඇත්ත දකින්න. ඔන්න බලන්න අපේ අක්කා උදව් කරනවා අපේ චුටි දුවල පුතාලට. එහෙමයි. ඉතින් දැන් අර අපේ නංගිලා මල්ලිලා දැන් අම්මලා හැම වෙලේම පාඩම් කරන්න කියනකොට එහෙම ආස නෑනේ. ඉතින් ඇත්තටම ඔයාලා දන්නවද ඇයි අම්මලා එහෙම හැම වෙලේම ඔයාලට පාඩම් කරන්න කියලා කියන්නේ කියලා? එයාලා කියන්නේ අපේ නංගිලා මල්ලිලා ලොකු වෙලා ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් ටීචර් කෙනෙක් ඔය වගේ ලස්සන ලොකු වෙලා හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්නවා බලන්න කැමතිනේ. ඒ හින්දා තමයි යාලා කියන්නේ හොඳට ඉගෙන. තව අපේ අම්මලා තාත්තලාට ඒ වගේ රස්සාවලට යන්න බැරි වුණාම අපේ නංගිලා මල්ලී කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ එයාලා තමන්ගේ දොළ පුතාලාගෙන් බලාපොරොත්තු වෙනවා එයාලා ඉගෙන ගන්න. එයාලා හොඳට ඉගෙනගෙන අපිට කරන්න බැරි දේ එයාලා හොඳට කරලා දෙන්නයි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. එතකොට අම්මලා තාත්තලාත් එයාලට කරන්න බැරි දේ තමන්ගේ ළමයි කරයි කියලා බලාපොරොත්තු වෙන හින්දා තමයි එයාලා හැම වෙලේම පාඩම් කරන්න කියන්නේ. එයාලා එතකොට බය වෙනවා එයා ළමයි හරියට පාඩම් කරන්නේ නැතුව සෙල්ලම් කර විභාගවල ලකුණු අඩු වෙවි ඉඳලා එයාලට හොඳ තැනකට යන්න බැරි කියලා. ඒ හින්දා තමයි එයාලා හැම වෙලේම අපිට පාඩම් කරන්න කියලා කියන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ අම්මලා තාත්තලාගේ හිතවන්නේ නැතුව එයාලා කියන විදිහට වෙලාවට වැඩ කරලා ඉන්න. තේරුණාද? එහෙමයි. අපේ මේ ගගන පුතාට මොනවා හරි තියනවද කියන්න දෙයක්? මේ එන්නකෝ අනේ ඉස්සරහට පොඩ්ඩක්. මොනවද ඔයා මේ හපන්නේ ඔපු වෙලේ ඉඳන්? පුතේ. අයින් කරාද? දාගෙන ආවද කටේ? අයින් කරා. අයින් කරා. එහෙමයි.
ඔව්. මොනවද කියන්න තියෙන්නේ? මුකුත් හිතෙන්නේ නැද්ද? හ්ම්? කොහොමද මේ දවස්වල සතුටින්ද ඉන්නේ? ඈ පුතේ? සතුටින් සතුටින් ඉන්නේ. හේතුවක් කියන්න පුළුවන්? සතුටින් හිතෙන හේතුව? ඉස්කෝලේ නිවාඩුනේ මේ දවස් දෙක. ඉස්කෝලේ නිවාඩු. එතකොට අපේ පුතා ඉස්කෝලේ යන්න වැඩි සතුටක් නැහැ? තියෙනවා. කනවනේ කියලා. ගෙදර ඉන්නද වැඩිපුර සතුට ඉස්කෝලේ යන්නද? දෙකට. ගෙදර ඉන්න. මොකද්ද ඒ ගෙදර ඉන්න ආස රහස? සෙල්ලම් කරන්න. ඇයි පුතේ ඉස්කෝලේ යාළුවෝ නැහැ? ඉන්නවා. ගමේ ඉන්න යාළුවෝ ඊට වැඩිය හොඳ එහෙමද? මේකට රුම් මේකට. ඒවයි. එතකොට අපේ පුතාගේ වැඩ කටයුතු එදාට ඉස්කෝලේ එහෙම තියෙන ඒවා පුතා ඒවා කරනවද? කැමැත්තෙන් කරනවද? එහෙම නැත්නම් අර අම්මලා තාත්තලා අර අපි කියන්නේ වරන්ඩ හරක් අරන් යනවා වගේ බලෙන්ද කරන්නේ ඒවා? ඈ මොනවද පුතා කැමැත්තෙන් කරන ඒවා එතකොට? මොනවටද වැඩිපුර කැමති? ඉස්කෝලේ තියෙන ක්‍රීඩාවල. ක්‍රීඩාවල. මොනවටද කැමති ක්‍රීඩා? මලල ක්‍රීඩාව. ඇත්ලටික්ස්. ඇත්ලටික්ස්. මොනවද දුවන්න පුළුවන්ද? කොහොමද බල්ලේ පැනුවොත් දුවන්න පුළුවන් වගේ එකක්ද? දුවලා බේරෙන්න පුළුවන්? පුළුවන්. ඒක තමයි. ක්‍රීඩා කරනකොට මේ පොඩි තියනා නේද පුතේ? සතුටක් තියනවා නේ? කට්ටිය එකතු වෙනවා. නේද? දැන් අපි ඉගෙන ගන්න මොකටද පුතේ? පුතාට මොකක් කියලාද හිතෙන්නේ? අපේ අර අක්කා කිව්වනේ නේද? මම දාදලා කැමති නිසා අපි ඒගොල්ලන්ගේ හිත විද්දන්න නැතුව ඉගෙන ගන්න ඕනි කියලා අක්කා කිව්වා. අපි පුතාට මොකද හිතෙන්නේ? මොකටද ඉගෙන ගන්න ඕන පුතේ? ලොකු වෙලා හොඳ තැනකට යන්න. ඇහුන්නේ ලොකු වෙලා හොඳ තැනකට යන්න. ලොකු වෙලා හොඳ තැනකට යන්න. ජීවත් වෙන්න නම් මොකක් හරි කරන්න ඕනනේ රැකියාවක් නේද? ඒ සඳහා ඉගෙන ගන්න ඕන. එහෙමනේ? ඔව්. එනකොට පුතේ හොඳ කෙනෙක් වෙන්න අපිට පොතෙන් ඉගෙන ගන්න බෑනේ. අපි හොඳ කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කොහොමද පුතේ එතකොට? පොතෙන් ඉගෙන ගන්න බෑනේ ඒක. නේ? ඒකයි. මේ ලෝකේ ඇත්ත කියලා තියෙන දේ අපිට පුළුවන් ද පුතේ පොතෙන් ඉගෙන ගන්න? බෑ. අපි එතකොට රැකියාවක් කරන්න ඕන ඒවා නම් විෂයන් ටිකක් ඉගෙන ගන්න ඕනේ ඉස්කෝලේ. ඒවා ටික අපිට පුළුවන් පාඩම් කරලා විභාගේ පාස් වෙලා නේද අර අක්කා කිව්වා වගේ ඕනනම් ડોක්ටර් කෙනෙක් ඕනනම් ඉංජිනේර කෙනෙක් තනතුරක් අපිට ගන්න පුළුවන් ඉගෙනගෙන නේද පුතේ? එහෙමනේ? එහෙනම් පුතේ අපි මේ සත්‍ය දහම කියලා කියන්නේ සත්‍ය දහම ඇහුනොත් විතරයි හොඳ කෙනෙක් වෙන්න පුළුවන්නේ. ඒක නම් පොතේ නෑ පුතේ. අපි පුතාට තේරෙනවනේ? ඒකනේ. එතකොට පුතේ දැන් පුතාගේ හිතේ තියෙන ලෝකේ අනිත් අයගේ හිතේ තියෙනවද? නෑ. ඒකනේ. එයාට තියෙන වෙනම ලෝකයක් නේද? එයාට දැනෙන හැටි වෙනයි. අපේ පුතාට ඒවා වෙනයි. එහෙමනේ? එහෙම. දැන් ඒක දන්නව නේද? එතකොට පුතේ අපි හිතන ලෝකේ කොහොමද හැදෙන්නේ කියලාත් අපි චූටියට දැනගන්න ඕනනේ. S2 තියෙන නිසා අපිට දේවල් පේනවා. එහෙම නේද? ඒ නාඩ අපි මේ පේන මට්ටමට වැඩි එහා ගිහලා ගොඩක් ඒවා හිතනවා නේද පුතේ? දැන් අපි සමහරවිට අපි වගේම වයසෙන් සමාන කෙනෙක්ව දකිනවා. පුතාට කොයිතරම් ඒවා හිතෙනවද ඒ වෙලාවටනේ? මෙයා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ. හැබැයි මෙයා පොඩ්ඩක් ප්‍රසන්න පේනුමයි. ටිකක් හොඳ ඇති. හැබැයි මෙයා ගහගන්න කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි අපේ පන්තියට වැටුනොත් නම් දෙන්නම් දෙකක් එක ඒවා හිතනවනේ එහෙම. මේ වෙලාවේ ටීචර්ත් එක්ක කතා කරනකොට ලෝකේ වටේ රවුමක් ගහලා එන්න පුළුවන් මෙතෙන්ද නේ?
ඒකනේ. එතකොට පුතේ අපි කොච්චර විභාගේ පාස් වුණා ඔන්න ඔය හිතන ඇන්ටි ඔය හිතේ ස්වභාවය දන්නේ නැත්නම් තේරුම් නෑ නේද පුතේ? හ්ම්? එතකොට අපේ පුතා දන්නවා පුතා ගැන. මම මේ වගේ කෙනෙක්. මට රුස්සන්නේ නෑනේ. මේ මට වැඩි ඉවසන්න බෑ. මට ගැව්වොත් දෙනවා දත් දෙකක් පරිණ යන්න. ඒ විතරනේ. ආ? එහෙම හිතන මම ගැන හොඳට දැනගෙන ඉන්න ඕනනේ. ඈ? ඒක තමයි. ඒක පොතේ තියනවද පුතේ? නෑනේ. ඒකනේ. එතකොට පුතේ අපි දැනගන්න ඕනනේ. තමන් ගැන හොඳට දැනගෙන ඉන්න ඕන නේද පුතේ? මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් පුතේ. ඔච්චරයිනේ අපේ නිෂ්පාදනාගාර වගේනේ තියෙන්නේ. නේද? ඇහෙන් මව දෙන ඔය බානක රූප කොච්චර ඒවා පේනවදනේ? මේ ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපේ පුතා සුන්දර පුතෙක් වෙන එක නවත්තන්න බෑනේ. නේද? විභාගෙට පාඩම් කරලා අපි පාස් වෙලා යනවා. ඒ උනාට හොඳ පුතෙක් වෙන්න නම් මේ සත්‍ය දැනගන්න ඕනේ. නැන්දලත් එක්ක චුට්ට කතා කරන එක ඒකට වටිනවා අපේ පුතාට. තේරුණානේ? තේරුණානේ දහසට. අහසට. ඈ අහස වගේ තමයිනේ සිතුවිලි කෙලවරක් නෑනේ. ගගනත් ඒ වගේ තමයි. එහෙමයි. එහෙමයි පුතේ. කොවලන්න අනිත් අය අද තව මොනාරි කියනවද? ඔව් අපේ අක්කට දෙන්නට බලන්න චිත්‍ර ඇඳපුවා. මෙයාගෙන අක්ක බලන්න චිත්‍ර මං ගිහලා ඇඳලා දෙනවා පුතේ. මොකද්ද අක්කේ මේ? ගහක ඉන්න කුරුල්ලෙක් නේද ටීචර්? ලේනෙක් ඉබ්බ කොහොමද ගහට නැග්ගේ කියලා ලේන කල්පනා කරනවා. ලස්සන චිත්‍රයක්. මොකද්ද අක්කේ කිව්වේ? ලේන ගහට නැගලා කොහොමද ගහට නැග්ගේ? ඉබ්බ ගහට නැග්ගේ කොහොමද කියලා ලේන කල්පනා කරනවා. ගහට මොකද අක්කේ කිව්වේ? ඉබ්බ ගහට නැග්ගේ කොහොමද කියලා ලේන කල්පනා කරනවා කියලා නේද අපි මල්ලි කිව්වේ? අමුතු කතාවක් කිව්වනේ. ලේනට පුතාගේ දත් දෙක තියලා ලේන දත් දෙකක් දුන්නානේ ඔයාට. මං කාටද දුන්නේ කියලා කල්පනා කරලා ලේනා. හරිනේ. පුතේ. බලන්න ඔයාට හිතලා තියෙන එක පුතේ. ඒක තමයි ටීචර්. දැන් අපි නම් අර ඉබ්බ අහසින් ගියානේ කියන්නේ. ඔව්. අපි මල්ලිට ගහට නැගලා තමයි හිටිලා තියෙන්නේ. එහෙමයි. දැන් ඔයා ඊළඟට ලේනා ගෙන්නේ ওই දත් දෙක? එහෙමයි. කල්පනා කරන්නේ ඒක. ඒකනේ. එහෙමයි පුතේ. ඔව්. දේනෙක් නේද ඉන්නේ මල්ලි? එහෙමයි. අපේ මල්ලිම දේ චිත්‍රය ඇන්දේ. එහෙමයි. හරිම ලස්සන. අපේ මල්ලිට හරි ලස්සන චිත්‍රයක් දෙන්න පුළුවන් නේද ටීචර්? එහෙමයි. ලස්සනයි පුතේ. ඒ රේනුත් එක්ක මොනාරි ගනුදෙනුවක් තියනවා හැබැයි ඈ. නේද අක්කේ? දැන් ඉස්සෙල්ල චිත්තෙත් ලේනෙක් ඇඳලා තිබ්බේ. ඔයා ආසයිද පුතේ ලේනුන්ට? එහෙමයි. එහෙමයි පුතේ. කොහෙන්ද? නැන්ද අපි කවියක් කියන්නද? එහෙමයි. කියන්නද නැන්ද? එහෙමයි පුතේ. අප්‍රමාදෝ අමතං පදං අප්‍රමාදෝ අමතං පදං අප්‍රමාතා නිච්චය ඉහේපත්ත යතා මත නැන්ද ඒක තේරුම නොපවාව නැති බව නිවලට කරුණුවේ අපාව සිහියලා බව මරණයට කරුණුවේ
නුඹලාවට උවැ මෙන්න සමා වූ නොනිල මල වූ වැනිය. දරුවන් සරණයි. එහෙමයි පුතේ. එහෙමයි. එහෙමයි තාම මොනවාරි අහනවද අපෙන්? මේ චුටි නංගි මොනවාරි කියන්නද හැදුවේ? එහෙමයි මවුගුණ කවියක් නේද පුතේ කිව්වේ? එහෙම නේද? එහෙමයි අපේ පුංචි දුව කී අවසරද ඉන්නේ? ආනේ 2 වසරේ චුටි දුවෙක් නේ. අම්මට ආදරේ නේද පුතේ? අම්මට ආදරේ නේද? අපි චුටි දුව මේ උදේට කුරුල්ලෝ එහෙම සින්දු කියනවා අහලා තියෙනවද? ඒගොල්ලන් ඉර එන්න කලින් ඇහැරෙනව නේද? ඉර එනවත් එක්කම වගේ ඇහැරෙනව නේද පුතේ උදේට? ඒකල්ලා ඒගොල්ලන්ගේ ලෝකේ පටන් ගන්නවා. ඒගොල්ලන් සින්දු කියනවා, කිචිපිචි ගගා, ගගා කෑ ගන්නවා. ලස්සන ලෝකයක් තියෙනවානේ පුතේ උදේට. නේද? මල් පිපෙනවා, පොඩිවට පින්න වැටිලා සමහර වෙලාවට. අර ගස් අතරින් හරි ලස්සනට ඊරේ එළිය වැටෙනවා. නේද? ලෝකයේ පිපිදෙනවා නේද පුතේ ඉස්කෝලේ යන වෙලාවට? අපි චුටි දුර ඇහෙනවද ටීචර් කියන එක? එනස් ෆෝන් එක පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙව්වා නම් හරි. එහෙමයි. අනිත් පැත්තට එන්න මම මෙහෙරිනාස අපි ෆෝන් එක පොඩ්ඩක් හරකට කරමුද? අනිත් පැත්තට පේන්නේ අපිට. අන්න හරි එහෙමයි. එහෙමයි අපේ චුටි පුතේ. කො අපේ දුවවත් පෙන්නන්න අපිට. එහෙමයි. ටීචර් කී හිටියේ අපේ මේ චුටි දුවට නේ? උදෙන්ම නැගිටලා මල් පොඩ්ඩක් කඩාගෙන නේද? අර කුරුළු ගීත එහෙම අහලා ඉස්කෝලේ යනකොට හරි සුන්දරයි නේද පුතේ? එහෙම නැත්නම් අපි දුව අම්මී නැගිටවනකන් ඉන්නවද? නැගිටින්නකෝ කියලා ගුටියක් එහෙම දෙනකම්ම ඉන්නවද නිදාගෙන? එහෙමද? එහෙමයි. එහෙමයි කියලාද කිව්වේ? අපි චුට්ටක් කලින් නැගිටිමුනේ විනාඩි 5ක් 10ක් විතර. අර කුරුල්ලෝ සින්දුවක් කියනවා එහෙම අහලා ඉස්කෝලේ යනකොට අපි දුවත් කුරුල්ලා වගේ තමයි. දවසම හරිම ෂෝක්.
හරි ලස්සනයි පුතේ උදේට පරිසරය. චුටක් නැගිටලා පොඩ්ඩක් එළියට ගියාම නේද කුරුල්ලෝ එම වෙනදට නැති කුරුල්ලෝ සින්දු කියනවා ඇහෙනවා. පොඩ්ඩක් අහලා බලන්නකෝ. හොඳේ? හා නේද? එහෙමයි. එහෙමයි. ඔව්. අම්මා ගැන කතන්දරයක් නේද? එහෙමයි පුතේ. දැන් අම්මා මාව දොයි කරන්න හදපු හැටි බලාගෙන හිටපු අපේ දුවල පුතාලා මතකද? දොයි කරන්න හැදුව මතකද පුතේ කාට හරි? මේකත් හරියි. එහෙමයි. ඔව් අද හඳ පායලා තියෙනවා. පොය ළඟයි නේද පුතේ? ඔව්. හඳ එළිය පේන නැති දැන් පොඩ ගස් කොළන් වලට වැටිලා නේද? හරි එළියයි එළිය පුතේ. බලන්නකො දැන් අපිට හඳ පායනකොට අහසම එළියයි නේද පුතේ? එහෙම නේද? පොය දවසට අර රන් දෙටියක් වගේ රවුමම්ම පේනව නේද? අහස හඳ පායනකොට නේද? ඒකනේ. එතකොට අමාවක දවසට හඳ තියනවද? නෑනේ. මොකක්ද ඒ කිව්වේ? සමහර දවස්වලට හඳ පේන්නේ නෑ නේද පුතේ? ඒ දවසට කළුවරයි. ඒක තමයි. අපිට ඔයාලව පේන්නේ නෑනේ හරියට. ඉන්නත් බෑනේ නලියනවනේ නේද අක්කේ? හරි. ඔව් ඉතලා කියන්නකෝ තමන හරි කියන්නද ඔය හැදුවේ? මොනවා හරි කියන්නද හැදුවේ නැත්නම් ටීචර් දෙයක් කියන්නද? ඔව් අපේ මේ කළු පාටි ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්න දුව කවුද? ඔය පිටිපස්සෙන් ඉන්නේ. කව බලන්න. ෂිට කතා කරමු අපි. වෙනදට එනවද අපේ දුව? එහෙමයි. කී වසරද මයික ඉන්නවා?
දෙකේ ආ නේ නෑ එයාත් ලොකු අක්කා කෙනෙක්. ඒකේ අය ඔක්කොම අක්කා කියලානේ කියන්නේ. එහෙමයි. ඒකනේ ලොකු අක්කා කෙනෙක්නේ. ඔයත් උදේම නැගිටලා ඉස්කෝලේ යන කෙනෙක්ද? එහෙමයි. එහෙමයි. අම්මද ඔක්කොම ගණන් එතකොට? නැහැ. නැහැ. ඔය මොනවද කරන්නේ? ඈ? මූණ හොද ගන්න. ආ තනියම සපත්තු දාගන්නවා. එහෙමයි. එහෙනම් ඉතින් ලොකු අක්කා කෙනෙක් තමයි. දැන් උදේට කවුද කතා කරන්නේ? දුක නැගිටින්න කියලා අම්මද කතා කරන්නේ පුතේ? නැහැ. එහෙනම් මම නැගිටිනවා. නැගිටින්න. මේ කුරුල්ලෙක් එහෙම යාළු කරගන්න පුළුවන්. ඔයාගේ නම මොකක්ද? සෙනුජි. සේනුජි. බලන්නකෝ උදේම චුට්ටක් විනාඩි 5ක් විතර කුරුල්ලෝ එහෙම කතා කරනවානේ නේද? උදේ පාන්දර කිචි පිචි කෙලවරක් නෑ. එහෙමයි. දැන් හැමදාම කන් දෙනකොට යාළුව දිහා පොඩ්ඩක් බලන් ඉන්නකොට පුතේ සනුජි කියලා එහෙම කතා කරනවා කුරුල්ලෝ උදේට. බලමුද පොඩ්ඩක් අපි? ඈ බොරු නෙවෙයි කියන්නේ. ඈ පුතා සතියක් විතර අහලා බලන්නකෝ. එතකොට ඒ සද්දෙට තමයි ඇහැරෙන්නේ. ඔක්කොමලා එකතු වෙලා නම කියලා කෑ ගහනවා. ඇත්තද කියලා බලන්නකෝ හොඳේ. හානේ? එහෙමයි. එහෙමයි පුතේ. ඔව් අපි මේ කහපාට ඇඳුමක් ඇඳන් ඉන්න දුව මොකෝ මේ පිටිපස්සට වෙලා එන්න බලන්න. එහෙමයි. අපි දුව කී වසරද ඉන්නේ? නවි. නෑ. එහෙමයි. හැමදාම එනවද පුතේ? බොහෝ වෙලාවට එනවනේ. ඔව්. අපේ දුවට මොනවද හිතෙන්නේ දැන් හැමදාම ආරාමයට ඇවිල්ලා වැඩ කටයුතු කරනවා නේද? අමදින කටයුතු, මල් පූජා කරන කටයුතු, චුටි නංගල මල්ලත් එක්ක එකතු වෙලා කාලය ගෙවනවා. අපේ දුව සතුටින්ද ඉන්නේ? එහෙමයි. සතුට එහෙමයි. එහෙමයි පුතේ යාළුවොත් එක්ක එහෙම එකතු වෙලා වැඩ කටයුතු කරනකොට අපේ දුවට පුදුම දුව දන්නව නේද මේ අපි හැම එකම හිතනවා කියන එක දන්නව නේද පුතේ? එතකොට අපිට යාළුවොත් එක්ක ගනුදෙනු කරනකොට නේද? තරහක් එහෙම චූටියට එනකොට ඕනනම් ඕක හිතලා වැඩි කරගන්න පුළුවන් ඒවා එහෙම ඔක්කොම දන්නවනේ. එහෙමයි. එහෙමයි දුවේ. එතකොට පුතේ අපේ දුව දැන් චුට්ටක් ලොකුයි නේ නේද? දැන් නංගිලා මල්ලිලා වගේ නෙමෙයි. යමක් දැන් තේරෙනව නේද? පුතේ දන්නව නේද අපිට ලෝකේ හැදෙන ආයතන තියනව නේද පුතේ අපි ළඟ? ඔව්. මේ ලෝකේ හැම එකම අපි එතකොට ඔය ඇස කන දිව නාසය කය ඔය ටිකෙන් නේද පුතේ බාරගන්නේ? එහෙමයි. ඕනනම් මේ වෙලාවේ වුණත් අපිට හිත සතුට වෙන්න පුළුවන් නේද පුතේ? පරණ දේවල් ගැන යාළුවොත් එක්ක සතුටෙන් හිටපු වෙලාව. එහෙමයි. ඔව් අපේ අක්කට මොනවා හරි කියන්න තියනවද නංගිලා මල්ලිලාට? ඉතින් අපේ නංගිලා මල්ලිලා හැම වෙලෙම සතුටින් ඉන්නවා නම් ඉතින් එයාලට ඇත්තටම ඒ කියන්නේ ඇත්තටම අපි හැම වෙලෙම සතුටින් ඉන්නනේ ඕනේ. ඒ කියන්නේ දැන් අපේ නංගිලා මල්ලිලා දැන් පාහමට ආරාමයට ඇවිල්ලා ඒ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සින්දුවක් කියලා දහම් කරුණක් ඉගෙනගෙන හරි සතුටු දෙයක් නේද ඔයාලත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට මේ හැම වෙලේම සතුටින් ඉන්න පුළුවන් නම් අර ඉතින් ඒක හරි වටිනා නේද ටීචර්?
එහෙමයි පුතේ. ඔව් අපේ චූටි නංගිලා මල්ලිලා ඔව් සතුටින් තමයි ඉන්නේ. එහෙමයි පුතේ. හැබැයි අපි දැනගෙන ඉන්න ඕන අපේ මේ චූටි සතුටු හිත හැමදාම මේ විදිහට තියෙන්න නම් අපි ඇත්ත දකින්න ඕනේ. හැමෝම එහෙමයි. ඇත්ත දකින්න ඕනි කේන්ති යනකොට, ඉරිසියා හිතෙනකොට, නේද? කේක වැරදි දේවල් කරනකොට නේද පුතේ අපිට මෙනෙහි වෙන්න ඕනේ මේ අපිට දැන් මේ ඇහෙන දහම් කරුණු නේද? මල් වට්ටිය වගේ පුතේ හවසට ඇවිල්ලා මල් පූජා කරන්න ඕනේ ඔයාලා ලස්සනට බුදුන් වඳිනවා මල් වට්ටියක් අතේ තියාගෙන ගිහිල්ලා නේද? එතකොට පුතේ හිතේ සතුටෙන් නම් අපිට මේ මල් වට්ටිය ලස්සනට පූජා කරන්න පුළුවන්. හැබැයි හිතේ අසතුටෙන් නම් ඒ මල් වට්ටියේ ලස්සනට පිපිලා තිබුණාට අපේ මූණ පරමලක් වගේ නේද? මූණෙන් පේනවා ඉන්නේ දුකෙන්, ඉන්නේ අසතුටෙන් කියලා. නේද? එතකොට කාටවත් බෑනේ පුතේ අපිව අසතුටු කරන්න. අපිම තමයි කරගන්නේ. නේද? අපිම නේද දේවල් ගැන හිත දුකෙන් ඉන්නේ. අසතුටෙන් ඉන්නේ. ඒක තමයි. ඉතින් එතකොට අපි අර ලස්සන මල් වට්ටියේ මලක් වගේ ඉන්නනම් බොහොම සැහැල්ලුවෙන් ඉන්නනම් ඇත්ත දැනගෙන ඉන්න ඕන නේද? එහෙමයි. එහෙමයි. එහෙනම් අද අපි කාල වේලාව ගත වෙලානේ පුතේ. මෙත් මල් පිපි දේව සින්දුව කියමුද? තව මොනවාරි අහන්න තියෙනවද? එහෙමයි. අපි කියන්නද? එහෙමයි. එහෙමයි පුතේ. එහෙමයි පුතේ. ඒවා සිතුන මේ දේවා කරුණා හිනා ගුණ දේවා සිතුල කරුණා ඉතිරේවා මේ මාන පිපිදේවා සිතුල මේ දේවා කරුණා සිතුල තුල කරුණා කරුණා ඉතිරේවා
සමගිය සමගිය සාමයේ සාමයේද අනුරාගේ යුතුයකම් රැස් වේවා. සමගිය සාමයේද අනුරාගේ යුතුයකම් රැස් වේවා. ද්වේෂේ මෝහය මුලාවෙන් දුරු වේවා වේවා. මනස පිබිදේවා තුලම මල් පිබිදේවා දේවා තුල කරුණායි පිරේවා. එහෙමයි අවසරයි ආර්යයන් වහන්සේ පාද නමස්කාර කරමි ඔබ වහන්සේගේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණ අපේ උමයාගනාදුව මේ ආදරණීය දුවල පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි. නැවත හෙට දවසේ අපි සුපුරුදු වෙලාවෙන් හම්බ වෙමු දුවේ පුතේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි ආරයන් වහන්සේ පාද නමස්කාර වේවා තෙරුවන් සරණයි ටීචර් තෙරුවන් සරණයි මෙහෙන් වහන්සේ අපේ අයියලා අක්කලා නංගිලා මල්ට හැමෝටම තෙරුවන් සරණයි හැමෝටම